ඔන්න ඉතින් අද මගේ නිවාඩු දවස නිසා මං හිතුව මොන හරි කෑමක් හදන්න. මට ලේසියෙන්ම හදාගන්න පුළුවන් වෙයි කියලා හිතපු පොල් ටොපි තමයි මම හදන්න යන්නේ. මේකට මට සීනි ග්‍රෑම් 250යි පොල් ග්‍රෑම් 200කුයි කලරින් ස්වල්පයකුයි තමයි අවශ්‍ය වුණේ. මුලින්ම පොල් ටිකයි සීනි ටිකයි තාච්චියකට දාලා හොඳින් අතින් මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ ලිපෙන් තියලා පොල් වල සීනි වල වතුර ගතිය ඇවිල්ලා පොඩි සීනි හොඳට මිශ්‍ර වෙනකම්ම ලිපේ තියාගෙන හැඳිගා ගන්න ඕනේ. මැදදී මට නිකන් කම්මැලි වගේ සීනි වලින් වතුර උනන්නේ නැහැ වගේ කියලා හිතලා මම සීනි වලට වතුර චුට්ටක් එකතු කරා. එතකොට ඔන්න ඔය විදිහට තමයි මිශ්‍රණය ආවේ. ඊට පස්සේ මම වැනිලා සෝල්ට් එකතු කරගත්තා. ඔන්න ඊට පස්සේ කලරින් දාගත්තා. කලරින් ටිකක් වැඩි වුණා වගේ. තද රෝස පාටක් ආවේ. කමක් නැහැ ඉතින් ගෙදර ගන්නනේ. ඊට පස්සේ කලරිනුයි වැනිලයි දාලා මිශ්‍රණේ වතුර ගතිය ටිකක් අඩු වෙලා තද ගතියක් එනකම්ම හොඳින් කලවම් කරගන්න ඕනේ. අන්තිමට මෙන්න මේ වගේ මිශ්‍රණයක් තියෙද්දි මම ලිපෙන් බාගත්තා. ඊට පස්සේ මුලින්ම බටර් ගාගත්ත ට්‍රේ එකට මේ පොල් ටොපි මිශ්‍රණය දාගෙන ස්පැචියුලා එකෙන් හොඳට මිශ්‍ර කරගත්තා. ගල් වෙන කලින් ඉක්මනට පැදලි කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මම මිශ්‍රණය පැදලි කරගත්තේ. කපා ගන්න තමයි හදන්නේ. මේ වෙනකොටත් මිශ්‍රණය ටිකක් තද වෙලා. මගේ මුළු හයියම දාලා තමයි මේක කපා ගන්න වෙලා තියෙන්නේ. ඒ මදිවට ට්‍රේ එකත් එහෙම යනවා. ඔන්න ඔය විදිහට මම කෑලි වලට කපා ගත්තා. මෙන්න මේ විදිහට තමයි පොල් ටොපි ටික කපාගත්තේ. කලරින් පොඩ්ඩක් වැඩි වුණාට එච්චරම ලොකු අවුලක් නෑ වගේ නේද? ඊට පස්සේ කපාගත්ත පොල් ටොපි ටික වෙන කප් එකකින් හොරගත්තා. ඔන්න මේ තියෙන ඉතින් මගේ ෆයිනල් ප්‍රොඩක්ට් එක පොල් ටොෆි. බොහොම ස්තුතියි එහෙනම් මාත් එක්ක එකතු වුණාට.